ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගමක සිරියාවතී නමින් මහලු කාන්තාවක් ජීවත් වුණා. එයා ජීවත් වුණේ කුඩා පැල්පතක. එයාගේ සැමියා මිය ගිහින් අවුරුදු 2ක් ගත වුණා. එයාටම කියලා කිසිම දේපලක් තිබුණේ නම් නැහැ. ඉතින් දවසක් මේ සිරියාවතී ගොඩාක් දුකින් එයාගේ ගේ මිදුලේ ඉඳගෙන හිටියා. එතකොට පොඩි ව්‍යාපාරිකයෙකුණු ජිනදාසයි එයාගේ බිරිඳයි ඒ පැත්තෙන් ආවා. මහත්තයා බලන්නකෝ. අර නාකි ගෑණි තාමත් අර පැල්පත බදාගෙන ඉන්නේ. සිරියාවතී? ඔව් මහත්තයා. එන්න මහත්තයා. ඇතුළට ඇවිත් ඉඳ ගන්න. අපිට ඇතුළට එන්න කියන්නේ මේ ඔයාගේ ගෙදරද? මේ මගේ ගෙදර මහත්තයා. මගේ මහත්තයා හදපු ගෙදර. ඔයාගේ මහත්තයා හැදුවට මේ ඉඩම අයිති අපිට. ඔයාගේ මහත්තයා ණය වෙලා ඒ වෙනුවට මේ ගෙදර අපිට උකස් කළා. නෝනා මගේ මහත්තයා ඒ ණය ඒ කාලෙම පියෙව්වනේ. කවුද එහෙම කතාවක් කිව්වේ? ඒ වෙයි පුලියත් එක්ක එකතු වෙලා මේ ඉඩම අපිටම අයිති වුණා. හෙටම ඔයා මේ ගෙදරින් යන්න. මේගේ අයිති අපිට. මහත්තයා මේ වයසක මට ගෙදරින් යන්න කියනවනේ. මේක සීතල කාලේ. මං කොහේ කියලා යන්නද? මේ සීතලට මං මැරිලා ඇයි. ඔයා මැරුණොත් අපිට මොකද? අපිට ඕන මේ ඉඩම විතරයි. මේ පැල්පත කඩලා දාලා ලොකු ගයක් හදන්න හිතන් ඉන්නේ. නෝනා මගේ අන්තිම කැමැත්ත මේකයි. මගේ පණ මේ පැල්පත ඇතුළෙම නැති වෙන්න ඕන. මගේ මහත්තයාගේ මිනිහ ළඟ තමා මාව වලලන්න ඕන. කරුණා කරලා මේ උදව්ව විතරක් මට කරන්න. මොන උදව්වක්ද? කාත් කවුරුත් නැති ඔයාට අපි මොකටද උදව් කරන්නේ? හෙටම ඔයා මේ ගෙදරින් යන්න. නැත්නම් මං ඔයාව ඉලවල දානවා. මහත්තයා මං මැරුණාට පස්සේ මේ ගේ ඉඩමයි ඔයාලටයි ලැබෙන්නේ. ඔයා කවද මැරෙන්නේද? අපිට කවද අයිති වෙන්නේද? මහත්තයා මං ඔබතුමාට දෙයක් කියන්න ඕන. ඒ මොනවද? කරුණා කරලා දෙන්නම ටිකක් ඇතුළට එන්න. කාට හරි ඇහුනොත් මගේ ජීවිතේටම ප්‍රශ්නයක් වෙයි. ඉතින් ජිනදාසයි එයාගේ බිරිඳයි කිසිම කැමැත්තක් නැතිව සිරියාවතින්ගේ ගේ ඇතුළට ගියා. ඉක්මනට කියන්න. මේ ගේ ඇතුළේ හරිම ගඳයි. මහත්තයා මගේ මහත්තයා මැරෙන්න කලින් මට කාරණාවක් කිව්වා. ඒ මොනවද? සිරියාවතී අපි දුප්පත් අය නෙවෙයි. අපි රජ සැප විඳින්න ඕන මිනිස්සු. ඒත් අපේ ඉරණම මෙහෙම වුණා. මේ තියෙන්නේ මේ පෙට්ටිය. ඒක අපේ සීයාගේ කාලේ ඉඳන් ආපු එකක්. මේකේ පරම්පරා 4කට හරියන්න දීපල තියෙනවා. මොනව දීපලද? මේ ගෑනිට පිස්සු. මේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නද? පරණ ඇඳුම් වර්ගයක් ඇති. නෑ නෝනා මේකේ රත්තරන් කාසි මැණිකුයි තියෙනවා. මොනව? ඔයා මේ ඇත්තමද කියන්නේ? මගේ මහත්තයා මට දිවුරලා කියන්නේ. මං කියන දේ ඇත්ත. ඒත් එයා මගෙන් පොරොන්දුවක් අරගත්තා. ඒ මොනවද? මං පණ පිටින් ඉන්නකම් මේ පෙට්ටිය අරින්න බෑ. මං මැරුණාට පස්සේ තමා මගේ අවසන් කටයුතු කරන කෙනාට මේක අයිති වෙන්නේ. සිරියාවතී ඔයාගේ මහත්තයා කොච්චර හොඳ කෙනෙක්ද? ඔව් සිරියාවතී ඔයාට ලැබිලා තියෙන ගොඩක් හොඳ මහත්තයෙක්. ඒ නිසයි කියන්නේ මට මෙහෙටම වෙලා ඉන්න දෙන්න. මං මැරුණාට පස්සේ ඔයාලා මගේ අවසන් කටයුතු කරන්න. ඊට පස්සේ ඔයාලම හැමදේම අරගන්න. මේ ගමේ ඔයාලා හැර මට වෙන කවුද ඉන්නේ? මෙයා අපිව දරුකමට හදාගත්තද කොහෙද? නෑන්දේ ඔයා දුක් වෙන්න එපා. අපි ඉන්නකම් ඔයාට කිසිම අඩුපාඩුවක් තියන්නේ නෑ. ඔව් සිරියාවතී ඔයා මේ පැල්පතින් යන්න ඕනේ නැහැ. ඔයාට මෙහෙම ඉන්න පුළුවන්. ඔයා මගේ අම්මා වගේ. මහත්තයා ඔය ඇත්තමද කියන්නේ? ඔව් නෑන්දේ. හෙට ඉඳන් ඔයා අපේ ගෙදර නවතින්න. මේ පරණ ගෙදරට වෙලා මොකටද ඉන්නේ? නෑ මහත්තයා. මේ මගේ මහත්තයා ජීවත් වුණු ගෙදර. මේක තමා මගේ ලෝකය. මම මෙහෙම ඉන්නම්. මට කන්න බොන්න දුන්නොත් හොඳටම ඇති. හෙට ඉඳන් අපේ ගෙදර ඉඳන් ඔයාට කෑම ගේන්නම්. ඔයා හොඳට කාලා බීලා මෙහෙටම වෙලා ඉන්න. ඔයාලා දෙන්න හොඳින් ඉන්න ඕන. ඉතින් ඊට පස්සේ ජිනදාසයි එයාගේ බිරිඳයි ගොඩාක් සතුටින් එයාලගේ ගෙදර ගියා. බලන්න මහත්තයා අපේ වාසනාව ඒ නාක ගෑණිකින් අපිට ලොකු දේපලක් ලැබෙන්න යන්නේ. ඔව් එච්චර දීපල තියාගෙන අපි ළඟ හිඟමන්න අය දිනවා. දැන් අපි මොනවද කරන්නේ? වෙන මොනවා කරන්නද?
එයා කිව්වා වගේ එයාගේ අවසන් කටයුතු කරන කෙනාට තමා ඒ දේපල ලැබෙන්නේ. ඒ නිසා එයාව අපි තමා හොඳට බලා ගන්න ඕනේ. එහෙනම් අපි දාට කන්න බොන්න දෙන්න ඕනේ. ඔව් වැඩිම වුණත් මාස 6ක් පණ පිටින් ඉඳී. මාස 6ක් අපි එයාව බලාගත්තොත් එතකොට අපිට හැම දේපලක්ම අයිති වෙයි. හරි හරි හෙට ඉඳන් හොඳ කෑම හදලා එයාට ගෙනihin දෙන්නම්. ඉතින් ඊළඟ දවසේ ඉඳන් සිරියාවතීගේ ජීවිතේම වෙනස් වුණා. සිරියාවතී නැන්දේ මං ඔයාට උණුන්ම කෑම හදාගෙන ආවා. දුවේ කෑම එක හරිම රසයි. ඔයාලා හොඳින් ඉන්න ඕන. සිරියාවතී ඇයුවා පරණ ඇඳුමක් ඇඳන් ඉන්නේ. මෙන්න මේ අලුත් ඇඳුම ඇඳ ගන්න. මේ මටද මහත්තයා? ඔව් වෙන කාටද? ඔයා මගේ අම්මා වගේ. ඉතින් මේවා දැකලා ගමේ හැමෝම පුදුම වුණා. දැක්කද ලාල් අර ලෝභ ජිනසේන සිරියාවතීට උදව් කරනවා. මට පේන විදිහට අර ගෑනු කැනා මැරුණට පස්සේ ඒ ඉඩම අයිති කරගන්න තමයි මේ විදිහට කරනවා ඇත්තේ. ඒ ගෑනු කෙනා එයාව රවට්ටනවා කියලා තීරණේ නැතුව එයාලට දෙවියෝ වගේ සලකනවා. ඉතින් ඔහොමම මාස 3ක් ගෙවුණා. සිරියාවතී හොඳ කෑම කාලා එයාගේ ඇඟපත ශක්තිමත් වුණා. මහත්තයා ලොකු වැරද්දක් වෙන්න යන්නේ. ඇයි මොනවද උනේ? ඒ නාකි ගෑණි මැරෙන පාටක් නෑ. දවසින් දවස ශක්තිමත් වෙනවා. ඊයේ මට කතා කරලා කුකුල් මස් හදලා ගෙනත් දෙන්නලු. මොනවා? අපි දෙනේවා මදි වෙලාද? මට නම් බෑ. තව කොච්චර කාලයකට යාට සලකන්නද? ඒ පෙට්ටියේ ඇතුලේ එච්චරට මොනවද තියෙන්නේ? හදිසි වෙන්න එපා. ඒ පෙට්ටිය හරිම බරයි. ඊයේත් මං අතට අරන් බැලුවා. තව ටික දවසක් ඉවසන්නකෝ. ඊට පස්සේ ඒ පෙට්ටිය අපිටම අයිති වෙයි. මංගාව හොඳ අදහසක් තියෙනවා. ඒ මොනවද? ඒ නාකි ගෑණිව අපිම මරලා දාමු. පායපා රජතුමා දැනගත්තොත් අපිට දඬුවම් ලැබෙයි. එයාට කැස්සක් තියෙනවනේ. ඒකට බෙහෙත් දෙනවා කියලා ඒකට හදාලා දෙමු. හොඳ අදහසක් තමා. ඒත් අපි පිට වැරද්ද පට වෙන්නේ නැතුව කරන්න ඕන. එහෙම වෙන එකක් නෑ. අපි කැස්සට බෙහෙත් දුන්නේ මෙහෙම වුණානේ කියලා කියමු. ඉතින් ජිනදාසයි එයාගේ බිරිඳයි වෙද මහත්තයාව හම්බ වෙන්න ගියා. වෙද මහත්තයා අපේ අම්මා සිරියාවතීට සනීප නැහැ. එහෙමද? ඒත් එයා දැන් හොඳට ඉන්නවනේ. ඔයාලා එයාව හොඳට බලා ගන්නවනේ. නෑ වෙද මහත්තයා එයාට කැස්සක් තියෙනවා. රැට නිින්ද යන්නේ නැහැ කියලා කිව්වා. මොනවා හරි හොඳ බෙහෙතක් දෙන්න. හොඳටම නිින්ද යන විදිහට සඳහටම වුණත් කමක් නෑ. මොනවා? නෑ මෙයා කියන්නේ එයාගේ කැස්ස සදහටම නැති වුණොත් හොඳයි කියලා. හරි මේ චූර්ණය රැට කිරියකට මිශ්‍ර කරලා දෙන්න. හොඳට නිින්ද යයි. ඉතින් ඒ බෙහෙතත් අරගෙන ජිනදාසයි එයාගේ බිරිඳයි සතුටින් ගෙදර ගියා. ඉතින් රෑ වෙලා ජිනදාසගේ බිරිඳ සිරියාවතීගේ ගෙදර ගියා. නැන්දේ මෙන්න මං ඔයාට කිරි එකක් ගෙනාවා. මට මොකටද දුවේ කිරි? ඔයාට ගොඩක් මහන්සි පාටයි. ඒකයි කැස්සට බෙහෙතකුත් දාලා ගෙනාවේ. ඒ දුවේ මේක අඹුතු ගඳක් නේ. එහෙම දෙයක් නෑ නැන්දේ. ඒක ගොඩක් ගණන් බෙහෙතක්. ඒ නිසයි සුවඳ වෙනස්. බීලා නිදා ගන්න. හොඳට නිින්දයයි. හරි දුවේ. දුව කිව්වට පස්සේ මන් නොබී ඉන්නවද? ඉතින් සිරියාවතී ඒ කිරි ටික ඔක්කොම බිව්වා. ජිනදාසගේ බිරිඳ එයා නිදා ගන්නකන් ඉඳලා ගෙදර ගියා. බිව්වද? ඔක්කොම බිව්වා. හෙට උදේට හොඳ ආරංචියක් ලැබෙයි. එහෙමනම් ඒ පෙට්ටිය අයිති අපිට. ඉතින් ඊළඟ දවසත් උදා වුණා. ඊයේ පායලා ගොඩක් වෙලා ගියත් සිරියාවතී එළියට ආවේ නෑ. දැක්කද බෙහෙත වැඩ කරනවා. එන්න අපි ගිහින් බලමු. අඬන්න ලෑස්ති වෙන්න. ඉතින් දෙන්නම සිරියාවතීගේ පැල්පත ළඟට ගිහින් දොරට තට්ටු කළා. ඒත් එයා දොර ඇරියේ නෑ. හැමෝම ඉන්න. අපේ අම්මා දොර අරින්නේ නෑ. මොනවද උනේ ජිනදාස? ඊරේ හොඳට හිටියේ. කිරි බීලා නිදාගත්තා. අනේ දෙවියනේ. ගමේ හැමෝම එතනට රැස් වුණා. ඉතින් ඊට පස්සේ ජිනදාසයි එයාගේ බිරිඳයි ගේ ඇතුළට ගිහින් බැලුවා. එතකොට සිරියාවතී හොඳටම නිදි. සිරියාවතී
එන්න පුතේ මොකද මේ උදේ පාන්දරම නැන්දා නිදාගෙනද හිටියේ? ඔව් දුවේ. ඊයේ රෑ ඔයා දුන්නු කිරි එක බීලා හොඳටම නිින්ද ගියා. දැන් මගේ ඇඟපතේ අමාරුවක් නැහැ. එතකොට ඒක වැඩ කළාද? ඔව් අදත් ඒ බෙහෙත කිරියකට දාලා දෙන්න. ඉතින් ජිනදාසයි එයාගේ බිරිඳයි ගොඩාක් පුදුම වුණා. අර බෙහෙත දුන්නු කෙනා අපිව රැවට්ටුවා. වහදාලා නෑ වගේ. එයාගේ කතාව පස්සේ බලාගමු. දැන් මේ නාකි ගෑණිට මොකද කරන්නේ? ඉතින් එතකොට ගමට අලුත් තරුණයෙක් ආවා. එයා සිරියාවතීගේ ගේ ළඟටම ආවා. සිරියාවතීගේ ගේ කොහෙද? මේක තමයි එයාගේ ගෙදර. ඔයා කවුද? මම සුනිල්. සිරියාවතීගේ දුරින් නෑයෙක්. ඉතින් ඊට පස්සේ සුනිල් ගේ ඇතුළට ගියා. ආච්චි ඔයාට කොහොමද? අනේ මගේ පුතේ ඔයා ආවද? ඉතින් ඒ විදිහට ඒ දෙන්නම කතා කර කර ඉන්න එක දැකලා ජිනදාසයි එයාගේ බිරිඳයි පුදුම වුණා. මල්ලි ඔයා කවුද? මං සිරියාවතීගේ දුරින් නෑයෙක්. මහත්තයා මෙයා මගේ පුතා වගේ. මගේ හැම දේපලක්ම මෙයාට තමයි අයිති වෙන්නේ. මොනවද ඔයා මේ කියන්නේ? මගේ මහත්තයා අර පෙට්ටිය මෙයාට තමා දෙන්න කිව්වේ. ඔයා කිව්වේ ඔයාව බලාගන්න අපිට තමා දෙන්නේ කියලා. මේ ඉඩම වෙනුවෙන් ඔයාලා මාව බලාගත්තේ. මේ පෙට්ටිය මම මගේ පුතාට තමා දෙන්න ඕන. මේ බලන්න සිරියාවතී ඔයා කතාව වෙනස් කරනවා. මාස 6ක්ම අපි ඔයා බලාගත් හේතුව මේ පෙට්ටිය තමයි. එහෙමනම් ඔයාලා මට කන්න බොන්න දුන්නේ මට තිබුණු ආදරයට නෙවෙයිද? දේපල වෙනුවෙන්ද? ඔව් අර පෙට්ටියෙන් භාගයක් අපිට ඕන. නැත්නම් ගම් සභාව රැස් කරනවා. ගම් සභාව මොකටද? මේ පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා දැම්ම බලමු. ඉතින් ගමේ මිනිස්සු ඉස්සරහා සුනිල් අර පෙට්ටිය ඇරියා. ඒකේ තිබුණේ පිත්තල කාසි ටිකකුයි පරණ ඇඳුම් වගේකුයි. මොනවද මේ? මේකේ රත්තරන් මැණික් නැද්ද? මොනවද මහත්තයා කියන්නේ? මගේ මහත්තයා දුප්පතෙක්නේ. එයා ගාව කොහෙද රන් මැණික්? එහෙමනම් ඔයා අපිව රැවට්ටුවා. මං මොකටද නෝනා ඔයාලව රවට්ටන්නේ? ඔයාලා තමා හිතින් මවාගෙන කතා කරන්නේ. මේ පෙට්ටියේ මගේ බිරිඳ වෙනුවෙන් සිරිදාස මගෙන් ගත්ත රුපියල් 1000ක ණය පත්‍රිකාවක් තියෙනවා. ඒක මේ පෙට්ටියේ තමයි තියෙන්නේ. මොනවා ණයක්ද? ඔව් ඔයාගේ තාත්තා මෙයාගේ මහත්තයාගෙන් ණයක් අරගෙන ඒ වෙනුවෙන් තමයි මෙයාලට ඉඩම කස් කරලා තියෙන්නේ. ඒ ගණන් ඉලව් ඔක්කොම මේකේ තියෙනවා. එහෙමනම් ඒ ඉඩම ඔයාගේ නෙවෙයිද? නෑ මේ ඉඩමයි ගේ අයිති වෙන්න ඕන සිරියාවතීට. ඔයාලා තමයි එයාට සල්ලි දෙන්න ඕන. බලන්න මල්ලි මන් නොදැන වැරද්දක් කළා. ඒක ඉරලා දාන්න. දැක්කද දේපල තණ්හාවෙන් තියෙන දේත් නැති කරගත්තා. එතකොට මාස 6ක් අපි වාට වේදම් කරපු සල්ලි මෙන්න මේක අරගන්න. ජිනදාසයි එයාගේ බිරිඳයි ගොඩාක් ලැජ්ජාවෙන් එතනින් ගියා. ඒත් මේ පරණ පෙට්ටිය දැකලා එයා ඇත්තටම බය වුණා ආච්චි. දේපල තියෙන්නේ පෙට්ටියේ නෙවෙයි පුතේ මොලේ. සුනිල් සිරියාවතීගේ නෑයෙක් නෙවෙයි. සිරියාවතීගේ රංගපෑමට එයා දායක වුණා. ඒ දෙන්නම එකතු වෙලා ජිනදාසටයි එයාගේ බිරිඳටයි හොඳ පාඩමක් ඉගැන්නුවා.